ගාලුමුවදුරදී වයස අවුරුදු 17ක තරුණියක් දූෂණයට ලක්කොට වසර 15ක සිර දඬුවම් ලැබූ ගෝනවල සුනිල් හිරෙන් බේරාගත් රනිල්ගේ හා ජේ.ආර්.ගේ මෙහෙයුම. ආයුධයට ආයුධයෙන් උණ්ඩයට උණ්ඩයෙන් ලේට ලෙයින් පලිගන්නා බිහිසුණු පාතාලයේ අඳුරතම සිදුවීම. පාතාලේ අප පසුගිය වීඩියෝවෙන් කතා කළේ ගෝනවල සුනිල්ගේ ආගමනය සිදු වූ අයුරින් ජේ.ආර්. ජයවර්ධනගේ හා රනිල් වික්‍රමසිංහගේ පිහිටෙන් පාතාලේ අත්පොත් තැබූ ගෝනවල සුනිල් දේශපාලන අනුග්‍රහය යටතේ ප්‍රබලයෙකු වීමට වැඩි කලක් ගියේ නැහැ. ගාලුමුවදුරදී වයස අවුරුදු 17ක තරුණියක් සමූහ දූෂණය කිරීමේ වරදට ගෝනවල සුනිල්ට වසර 15ක සිර දඬුවමක් හිමිවන්නේ 1981 වසරේ. මේ රටට එම වසර විශේෂිත අවුරුද්දක් වන්නේ ඒ මේ රටට සර්වජන ඡන්ද බලය ලැබී වසර 50ක් සම්පූර්ණ වන නිසාවෙනි. ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබෙන්නේ 1931 වසරේ ජූලි මාස 7 වන දින. එබැවින් මේ ස්වර්ණ ජයන්තිය සැමරීමට ජේ.ආර්. ප්‍රමුඛ රජයේ සූදානම වනවා. රජයේ ආයතනවල විශේෂ උත්සව සංවිධානය වන්නේ රජයේ අනුග්‍රහයෙන්මයි. මේ කාල වකවානුව තමයි ගෝනවල සුනිල් නිදහස් කර ගැනීම සඳහා ජේ.ආර්. හා රනිල් ප්‍රමුඛ ආණ්ඩුව උපායක් වශයෙන් යොදාගන්නේ. මේ ස්වර්ණ ජයන්තියට සමගාමීව සිරකරුවන් නිදහස් කිරීමට යෝජනා වන්නේ ඒ ලෙසින් අදද නිදහස් දිනයට පවා සුළු වැරදි ඇති සිරකරුවන් නිදහස් කිරීම රජයේ ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මක කරන බැවින් නිදහස් දිනයට සමගාමීව එලෙස සිරකරුවන් නිදහස් කරන මෙන් ස්වර්ණ ජයන්තිය නිමිති කොටගෙන සිරකරුවන් 1000කට අධික පිරිසක් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දෙනවා. එලෙස නිදහස් වන දහසක් වූ සිරකරුවන් අතර ගෝනවල සුනිල්ද සිටිනු ලබනවා. එකල බන්ධනාගාරය තුල රැඳවියන් මෙම නිදහස් කිරීමට විරුද්ධව විරෝධය පළ කරන ලබන අතර එම ජනාධිපති සමාව පවා නම් කරන ලද්දේ ගෝනවල සමාව යනුවෙන්. ඇත්තෙන්ම වයස 17ක තරුණියක් තවත් පිරිසක් සමග එක්ව ගාලුමුවදරදී සමූහ දූෂණයකට ලක් කර මේ පුද්ගලයා එම වරදට අධිකරණයේ වසර 15ක සිර දඬුවම් ලද අයෙකු ලෙසින් සිර දඬුවම් විඳිමින් සිටියදී මෙලෙස ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි නිදහස් කිරීම කිසි ලෙසකින්වත් අනුමත කළ හැකි ක්‍රියාවක් දැන්න විමසා බැලිය යුතු කරුණක්. කෙසේ හෝ මේ ගෝනවල සුනිල් නිදහස ලබා පැමිණෙන විට ප්‍රදේශය පුරා සැමරුම් විශාල ප්‍රමාණයක් සංවිධානය කර තිබුණු බවයි පැවසෙන්නේ. කොඩිවැල් එල්ලා ප්‍රදේශයේම සරසා උත්සව සංවිධානය කොට තිබුණු බව සැවම දන්නා කරුණක්. ඒදී සුවිශේෂීම කාරණය වන්නේ ගෝනවල සුනිල් කඩුවෙල සිට රැගෙන යන ලද්දේ පෙරහැරකින් වන අතර ඔහු එම පෙරහැරේ ගමන් කර ඇත්තේ අලියකු පිට තබාගෙනය. මෙම සැමරුම් සඳහා වියදම් දරනු ලැබුවේ තරුණ කටයුතු අමාත්‍යාංශය මගින්. එහි ඇමතිවරයා වූයේ කඩුවෙල ප්‍රදේශයේ ඇමතිවරයෙකු වූ රනිල් වික්‍රමසිංහයි. ඉතින් ඔබට වැටහෙවි ජේ.ආර්. රනිල් ප්‍රමුඛ ආණ්ඩුව එවැනි ජඩ පුද්ගලයන්ටත් හිරෙන් නිදහස් වීමට හා උත්සව සංවිධානය කිරීමට එමෙන්ම ඒ සඳහා රජයේ මුදල් වියදම් කිරීමට ඔවුන් හා තිබූ සමීප ඇසුර කොතරම්ද කියා 1977 මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ බියගම ආසනයට තරග කරන විට ඔහුගේ හෙවණැල්ල මෙන් ළඟ සිටියේ මේ පාතාල නායක ගෝනවල සුනිල්. එම මැතිවරණයෙන් පසු රනිල් වික්‍රමසිංහ බියගම දේශපාලන නායකයා වන අතර ගෝනවල සුනිල් බියගම පාතාල නායකයා වී
රටටම භීෂණය වපුරනවා. මැතිවරණින් අනතුරුව විරුද්ධ පක්ෂවල සමාජිකයන්ගේ ගෙවල් වලට ගිනි තැබීම් පහර දීම් ඇතුළු අපරාධ රාශියක් ගෝනවල සුනිල්ගේ නම ඉදිරියෙන් සටහන් වී තිබුණා. දේශපාලනයේ අතකොළුවක් බවට පත් දී තිබූ ඔහුගේ දේශපාලන හිතවතුන්ගේම අනුහසින් රටේ භීෂණය වපුරමින් කටයුතු කළේ මිනිස් ජීවිත තුට්ටුවකටවත් මායිම් නොකරමින්. ගෝනවල සුනිල්ද ඒ අතරේ දරුණු ගණයේ අපරාධකරුවෙකු වනවා. ඒ ජේ.ආර්.ගේ හා රනිල් වික්‍රමසිංහගේ පිහිටෙන්.